බූබූ කතන්දරවලට ඔගොල්ලොන්ව ආදරයෙන් පිළිගන්නවා. එන්න අපියන් තවත් ලස්සන කතාවකට. රොබෝ යාළුවා. එකමත් එක කාලෙක ලස්සන පුංචි ගම්මානයක තීක්ෂණ කියලා හරිම දක්ෂ පිරිමි ළමෙක් ජීවත් වුණා. තීක්ෂණ අනිත් ළමයි වගේ නෙවෙයි. එයාගේ වැඩිම කැමැත්ත තිබුණේ ක්‍රිකට් ගහන්නවත් බයිසිකල් පදින්නවත් නෙවෙයි. එයා ආස කළේ පරණ ඉලෙක්ට්‍රොනික බඩු කෑලි එකතු කරලා අලුත් දේවල් හදන්නයි. එයාගේ කාමරේ හරියට පුංචි විද්‍යාගාරයක් වගේ. වයර් කෑලි, මෝටර් කෑලි, බැටරි සහ ඉස්කුළුප්පු වෙන එයාගේ කාමරේ හැමතැනම තිබුණා. දවසක් තීක්ෂණට අපූර්ව අදහසක් ආවා. මට ඕන මගේම යාළුවෙක් හදාගන්න. මට උදව් කරන, මාත් එක්ක කතා කරන රොබෝ යාළුවෙක්. එයා හිතුවා. ඉතින් එයා දවස් ගාණක් මහන්සි වෙලා පරණ ටීවී පෙට්ටියක කෑලි, රේඩියෝ කෑලි සහ රෙදි හොදන මැෂින් එකක පාලක පුවරුවක් එකතු කරලා පුංචි රොබෝ කෙනෙක් හැදුවා. මේ රොබෝට එයා නම තිබ්බේ ටිකිරි කියලා. ටිකිරිගේ ඔළුව හතරැස්. ඇස් දෙකට දැම්මේ ලොකු බල්බ් දෙකක්. කතා කරනකොට එයාගේ පපුවේ තියෙන ලයිට් එක බ්ලින්ක් වෙනවා. හෙලෝ තීක්ෂණ මම ටිකිරි. රොබෝ පළමු වතාවට කතා කළා. තීක්ෂණට හරිම සතුටුයි. ටිකිරි, අපි දෙන්න එකතු වෙලා අද රැට අභ්‍යවකාශයට යමුද? මම හදපු අහස් යාත්‍රාව මිදුලේ තියෙනවා. තීක්ෂණ ඇහුවා. ටිකිරි රොබෝ බීප් බීප් අභ්‍යවකාශීය යමු කියලා උද්‍යෝගයෙන් උත්තර දුන්නා. මේ අහස් යාත්‍රාව තීක්ෂණ කාඩ්බෝඩ් සහ පරණ යකඩබට එකතු කරලා හදපු විශේෂ එකක්. හැබැයි එයා ඒකට විශේෂ ඉන්ධන වර්ගයක් හොයාගෙන තිබුණා. රෑ අහස තරු වලින් පිරීලා තිබුණ වෙලාවේ තීක්ෂණයි ටිකිරි රොබෝ යානෙට නැග්ගා. ගණන් කිරීම ආරම්භන්න ටිකිරි තීක්ෂණ අනකලා 10යි 9යි 8යි 5යි 3යි 1යි බ්ලාස්ට් ඔෆ්. ටිකිරිට ඉලක්කම් මැදි නමතක වුණත් යන්තම් පණ ගන්වා ගත්තා. දඩ සද්ද එක්ක යානේ ගැස්සිලා අහසට විද්දා. ටික වෙලාවකින් ජනේලෙන් බලද්දි තීක්ෂණ දැක්ක තමන්ගේ ගෙදර පුංචි වෙලා පේනවා. තව ටිකක් උඩට යද්දි මුළු ගමම පෙනුනේ පුඩි තිතක් වගේ. අන්තිමේදී යාලා අභ්‍යවකාශයෙන් මිදිලා අභ්‍යවකාශයට ආවා. දැන් තීක්ෂණට පුදුම වැඩක් වුණා. එයාගේ පැන්සලයි වතුර බෝතලේ ඉබේම පාවෙන්න ගත්තා. බලන්න ටිකිරි, ගුරුත්වාකර්ෂණය නැති වුණාම අපි පාවෙනවා. තීක්ෂණ හරිම ආසාවෙන් කිව්වා. ඔය අතරේ මේ යානය හරිම ලස්සන දම්පාට ග්‍රහලෝකයක් ළඟට ලං වුණා. අර බලන්න, අමුතු ග්‍රහලෝකයක්. ටිකිරි පෙන්නවා. තීක්ෂණ යානේ හෙමින් සැරේ ඒ ග්‍රහලෝකයේ මතට බැස්සුවා. එතන හරිම අමුතුයි. ගස් තිබුණේ වීදුරු වගේ දිලිසෙන ද්‍රව්‍යයකින්. බිම තිබුණේ පාට වැලි. එකපාරටම එතනට ආව පුංචි කොළපාට ජීවියෙක්. එයාගේ ඔළුවේ ඇන්ටනා දෙකක් තිබුණා. එයා හිටියේ ලොකු දුකකින්. "ඔයා කවුද?" තීක්ෂණ ඇහුවා. ඒ ජීවියා Tamanගේ කැඩුණු යානයක් පෙන්නුවා. "මගේ නම සූටි. මේ ග්‍රහලෝකයේ මම අතරමං වුණා. මගේ යානේ බැටරිය බැස්සා. මට ආපහු ගෙදර යන්න විදිහක් නැහැ." සූටි අමතු භාෂාවකින් කිව්වත් තීක්ෂණගේ අලුත් පරිවර්තන යන්ත්‍රණයෙන් ඒක තේරුම් ගත්තා. තීක්ෂණ hina වුණා. "බය වෙන්න එපා සූටි. මගේ ළඟ ඉන්නවා දක්ෂම කාර්මිකයා. ඒ තමයි ටිකිරි." තීක්ෂණ තමන්ගේ බෑග් එකකින් සූර්යකෝෂ වග කෙලියට ගත්තා. "අපි මේවා පාවිච්චි කරලා ළඟ තියෙන තරුකකින් ශක්තිය අරගෙන ඔයාගේ බැටරිය charge කරමු." ටිකිරි රොබෝ ඉක්මනින්ම වයර් සම්බන්ධ කරලා සූර්යකෝෂ සවි කළා. ටික වෙලාවකින් සූටිගේ යානේ ලයිට් පත් වුණා. සූටි හරිම සතුටු වුණා. "ඔයාලා හරිම හොඳයි. විද්‍යාව පාවිච්චි කළා ඔයාලා මට ලොකු උදව්වක් කළේ." සූටි තීක්ෂණට දිලිසෙන නිල් පාට ගලක් තෑගි කළා. "මේක අපේ මිතුරුගමේ සලකුණක්." වැඩ ඉවර වෙන්නදී තීක්ෂණට මතක් වුණා අම්මා රෑ කෑමට බලාගෙන නැති කියලා. "අපි යන්න ඕන ටිකිරි. ආපහු ගෙදර යමු." දෙන්න ආපහු යානෙට නැගලා පෘථුවිය බලා පිටතුණා. එන අතරේ මැද්දේ ජනේලෙන් පෙනුන නිල් පාට පෘථුවිය දිහා බලලා තීක්ෂණ කල්පනා කළා, විද්‍යාව කියන්නේ කොච්චර පුදුම දෙයක්ද. අපිට අලුත් දේවල් හොයාගන්න විතරක් නෙවෙයි අනුන්ට උදව් කරන්නත් විද්‍යාව පාවිච්චි කරන්න පුළුවන්. යානේ ආපහු තීක්ෂණගේ මිදුලේ ගොඩ බෑවුවා.
යානෙන් බැස්ලා බලද්දි අම්මා දොර ළඟට ඇවිල්ලා කතා කළා. තීක්ෂණ පුතේ එන්න රැට කන්න. තීක්ෂණ hina වෙලා ටිකිරි දිහා බැලුවා. ටිකිරි බ්ලින්ක් ගාලා ඇහක් ගහවා. මේක හීනයක්ද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඒ තීක්ෂණ සාක්කුවට අත දාලා බැලුවාම සූටි දීපු නිල් පාට දිලිසෙන ගල තාම එතන තිබුණා. තීක්ෂණ දන්නවා මේ එයාගේ පළවෙනි වික්‍රමය විතරයි. ටිකිරිත් එක්ක එකතු වෙලා තව ගොඩක් දේවල් අනාගතේ හොයාගන්න තියෙනවා කියලා එයාට විශ්වාසයි.